හායි යාළුවනේ. ඔයාලා බැලුවා නේද මං කලින් තායිලන්ඩ් vlog එක? ඒක බලලා හිතුවා නේද? සල්ලි නැත්නම් මොකටද ඔච්චර අමාරුවෙන් ටුවර්ස් යන්නේ ගෙදරට වෙලා හිටියනම් හරි කියලා? හිහි යසයි. එහෙම හිතලා හැම හීනියම පස්සට දැම්මා. බෑ කියලා හිතුවත් කොහොමත් බෑම තමයි. හිතන්න මම කොහොම හරි කරනවා කියලා. හායි යාළුවනේ. කොහොමද ඔයාලට? ඉතින් අපි ආවද ෆස්ට් ඩේ එක තායිලන්ඩ් වල අපි ඉන්නේ මුලින්ම පටායවල. අපි ඉන්නේ දැන් නංගුක් ගාඩන් වල. මම ඔයාලට පෙන්නන්නම් නංගුක් ගාඩන් එක කොහොමද කියලා. අපි තාම ටිකට්ස් ගන්න ඉන්නේ. මේකේ ගොඩක්ම ඩයිනෝසර්ස්ලා ෆෝකස් කරලා තමයි හදලා තියෙන්නේ. මේ ස්ටැචුස් එහෙම තියෙනවා. මෙතන මේ ෂොප් එකක් තියෙනවා. තනිකරම තියෙන ඩයිනෝසර්ස්ලගේ සෙල්ලම් බඩු, ටී-ෂර්ට්ස්, කුඩ, පොඩි ඒවා ඔක්කොම පොත්, කාටුන්, පසල්ස් හැමදේම තියෙනවා. ඔයාලට ඇහෙනවද දන්නේ නැහැ. මෙතනින් මේ යනකොට මෙතන ඩයිනෝසර්ස්ලා ඉන්නවා. එයාලා සෙන්සර්ස් වලට වැඩ කරන්නේ. මේ ඩයිනෝසර්ස්ලා තුන්දෙනාම මේ එක මූවමන්ට්ස් කරනවා. ඒ වගේම මේ එයාලා සවුන්ඩ්ස් එළියට දානවා. මේ ඩයිනෝසර්ස්ලාගේ සවුන්ඩ් එක එළියට දානවා. ඊට පස්සේ මේ මෙතන ඉස්සරහා තියෙන ගෝලයක් වගේ එකක් තියෙනවා. ගෝලයක්. අන්න ඒකේ ඇනිමේෂන්ස් තියෙනවා. ඒකේ මේ හිටපු ගමන් ඔයාලට මේ ඉස්සරහා මම මේ වීඩියෝ එක ඇඩ් කරලා තියෙනවද දන්නේ නැහැ. මේ ඒකෙන් ඩයිනෝසර් එහෙම එළියට එනවා ලස්සනට සද්දයක් දාගෙන. But it's okay with the Google Translate. I wanna be next to you. Do both. Hello guys, ඉතින් අපි ඉන්නේ කොහෙද? Non-coach tropical garden. Non-coach isn't this Jurassic Park? Sadika. Madam. Excuse me, madam. Sadika. හරි මේ බොටනිකල් ගාඩන් එකේ එක ලස්සන තැන් තමයි දැන් මම ඔයාලට පෙන්නන්නේ. ලස්සනට පේනවා. දැන් අපේ ලංකාවේ අර 550ක් විතර දෙනවා වතුර දාපු එක. එමේ අම කැලක් කන්න බැරිද? පුළුවන්. අර නිකන් බ්‍රේන් ෆ්‍රීස් වෙනවා. මේක පොඩ්ඩක් බොන්න අමාරුයි.
Okay, first in Pottery Garden and Bombmillion Garden. You take photo, no limit time. Up to you, change the bus, any bus, next station. จุดแรกนะครับลงกระถางสวยถ่ายรูปนะครับผมสวนกระถางสวนกล้วยไม้นะครับมีลูกค้าไหนลงไหมครับถ้าไม่ลง đây không thích ý của nó là sao này dạ đi nó xem thầy nó đi không có nào අපිට හම්බුනේ ඉන්දියන් මෙනු එකක්. ඊට පස්සේ අපි හදා හවසම බිග් බුද්ධ ටෙම්පල් එක විසිට් කරන්න ගියා. ඊට පස්සේ හොටෙල් එකට ගිහිල්ලා වොෂ් එකක් දාගෙන රෑ අපි ආවා නයිට් මාකට් එකකට. මට මතක නෑ මේක පටායවල තියෙනම නයිට් මාකට් එකක්. අපේ හොටෙල් එකට එහා පැත්තේ තමයි තියෙන්නේ. ඉතින් අපි ඔකට ඇවිල්ලා ස්ට්‍රීට් ෆුඩ් කෑවා. Down to Central Festival, ladies and gentlemen. මේ ස්ට්‍රීට් මාකට් වලින් ඔයාලට එක එක එක්ස්පීරියන්ස් ගන්න පුළුවන්. ඔයාලා දැක්කත් දන්නේ නැහැ ක්‍රොකොඩයිල් මීල්ස් උත් තිබුණා. අපි ෆුඩ්ඩක් ඒව නම් කෑවේ නැහැ. ඊට පස්සේ අපි මෝල් එකකට ආවා. මට මේකෙත් නම හරියට මතක නැහැ. ඔයාලට මේව ඔක්කොම බලා ගන්න පුළුවන් සාකීස් vlog වලින්. මම කැමති මේ ජූස් එක තමයි මේක. මේවා පියෝ ෆෘට් එක්ස්ට්‍රැක්ෂන් වලින් තමයි හදන්නේ. ඊට පස්සේ අපි කෑවා. කකා ඉන්නකොට මේ ස්ටේජ් එකේ ඉන්න සිංගර් අපි වෙනුවෙන් සිං කරා.